2025 අවුරුද්දේ O-level ලියපු කෙනෙක්ද. ඉතින් මේ වීඩියෝ කතා කරනවා ඔයාගේ රිසල්ට්ස් ඇත්තටම හරියට වෙන්නේ කවදද කියලා. ඉතින් පෙරේද දාලා තිබ්බා අනිවාර්යෙන්ම ඔයාගේ රිසල්ට් එක ජූනි මාසේ 15 වෙනිදා නැත්තම් 14 වෙනිදා 15 වෙනිදාට කලින් අනිවාර්යෙන්ම රිලීස් වෙනවා කියලා. හැබැයි අද එක එක වෙබ්සයිට්ස් වලින් ඒ වගේම තමයි ටීවී channels වලින් පුත් කරලා තියෙනවා ඔයාගේ එක්සෑම් රිසල්ට් එක තාක් ටිකක් දුරට පරක්කුයි කියලා. ඒකට නිවුස් ෆස්ට් එකේ දාලා තියෙනවා සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලැබුණ සතියේ කියලා. ඉතින් ඒකිනුත් පැහැදිලි අපිට O-level රිසල්ට් එක එන්නේ ඊළඟ සතියේ කියන්නේ මේ සතියේ නෙමෙයි එන්නේ කියලා එයාලා දාලා තියෙනවා. එතකොට අපි දෙරණේ නිවුස් වලට ගියොත් එහෙම ඒකෙත් දාලා තියෙනවා සාමාන්‍ය පෙළ ප්‍රතිඵල කල්යක් යන ලකුණු කියලා මේ විදිහට දෙරණෙත් දාලා තියෙනවා. මේකෙත් පැහැදිලි දාලා තියෙනවා. ඉතින් මේක කියලා දුන්නු එම දෙපාර්තමේන්තු ප්‍රකාශක සඳහන් කළේ ජූනි මාස 15 වන දින ප්‍රතිඵල නිකුත් කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණද ඊට පහුවෙන බව. මේ විදිහට තමයි රිසල්ට් එක ගැන අලුත්ම අප්ඩේට් එක. මේ වීඩියෝ හොඳ නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. channel එක subscribe කරලා නැත්නම් දැන්ම channel එක subscribe කරලා තේරෙන්නේ එකෙන් දාලා තියෙනවා O-level results likely to be delayed කියලා. ඉතින් ඒ විදිහට තමයි O-level result delay වෙනවා කියලා දාලා තියෙන්නේ.